නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස. වාසනාවන්ත පිංහතුනේ, බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධ දේශන අතර ත්‍රිපිටකයේ තුල මහරහතන් වහන්සේලාගේ දේශනාත් අපිට දකින්න ලැබෙනවා. ඒ අතර සාරිපුත්ත මහරහතන් වහන්සේ මුගලන් හාමුදුරන්ගේ දේශනා, මහා කාශ්‍යප හාමුදුරන්ගේ දේශනා, මන්තානිපුත්ත පුන්න මහරහතන් වහන්සේගේ දේශනා, තවත් බොහෝ රහතන් වහන්සේලාගේ දේශනා ගැන අපිට ත්‍රිපිටකයේ තුල දකින්න ලැබෙනවා. අද අපි මේ කතා කරන දේශනාව ඔබ අහලා ඇති දේශනාවක් වෙන්න පුළුවන්. හැබැයි අපි එහි තියෙන ගැඹුරු කාරණා ටිකක් අරගෙන ඒක තවත් තේරෙන විදිහට විස්තර කරගන්නයි අද සූදානම් වෙන්නේ. පින්තුනි, මේ බුද්ධ ශාසනයේ හිටපු අග්‍රම දායකයා කවුද? අනාථපිණ්ඩික සිටුතුමා. කල්ප ලක්ෂයක් පෙරුම් පිරුවා කියනවා බුදු කෙනෙක් උදෙසා හැම බුදුවරුම පරිහරණය කරන අවිදහිත පුණ්‍ය භූමියක් මත බුදු කෙනෙකුට ආරාමයක් හදලා පූජා කරන්න. ඒකත් ලීසි දෙයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් හැම බුදු කෙනෙක්ම පරිහරණය කරන හැම බුදු කෙනෙක්ගේම ජීවිතේ වැඩිම කාලයක් වැඩ ඉන්න ආරාමේ තමයි ජේතවන පිම්බිම. මේ ජේතවනාරාමේ හැම බුදුරජාණන් වහන්සේ නමක් වෙනුවෙන්ම ගන්ධ කුටිය ඉදි වෙන්නේ එකම තැනක කියන. අද අපිට ජේතවනේ දකින්න ලැබෙනවා බුදුරජාණන් වහන්සේ වස් කාල 19ක් වැඩ සිටිය ඒ උතුම් සුගන්ධ කුටිය, අපි කියනවා ගන්ධ කුටිය, සුගන්ධ කුටිය, ගඳ කිලිය. බුදුරජාණන් වහන්සේගේ මේ සුගන්ධ කුටිය සවැත් නුවර ජේතවනේ වහල 7කින් යුක්තයි. අපි කියන්නේ පළ 7ක් කියලා, එහෙම තට්ටු 7ක් නෙමෙයි. වහල 7ක් තිබුණේ. සඳුන් ලීයෙන් තමයි බුදුරජාණන් වහන්සේට මේ සුගන්ධ කුටිය සකස් කරේ. අනාථපිණ්ඩික සිටුතුමා බුදුරජාණන් වහන්සේ වැඩ සිටින මේ සුගන්ධ කුටිය සකස් කරලා, ඒ වගේම අනෙක් මහරහතන් වහන්සේලාට වෙන වෙනම කුටි, සෙනසුන්, සංඝාවාස, දානශාලා, බුදුමැදුරු අංග සම්පූර්ණ ආරාමයක් හැටියට මේ භූමියම කුටි සෙනසුන් හැදුවා. ඉඩම මිලදී ගන්නම 18 කෝටියක් කහවණු ඇතිරුවා. කුටි සෙනසුන් හදන්න තවත් 18 කෝටියක් කහවණු වියදම් කරා. බුද්ධ ප්‍රමුඛ සංඝයා සවැත් නුවරට වඩම්මලා මේ ආරාමෙම සංඝ සතු කරලා පූජා කරන්න තවත් 18 කෝටියක් වෙන් කරා. එදා බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේලා පිරිවරාගෙන රජගහ නුවර ඉඳන් සවැත් නුවරට වැඩම කරන ගමනේ මග දෙපස බොහොම ලස්සනට සුද්ධ පවිත්‍ර කරලා සුදු වැලි අතුරලා කොඩි සේසත් නංවලා බොහොම ගෞරවාන්විතව බුද්ධ ප්‍රමුඛ සංඝයා සවැත් නුවරදී පිළිගත්තා. එදා බුදුරජාණන් වහන්සේ සංඝ පිරිස පිරිවරාගෙන මේ නගරයට වැඩම කරාට පස්සේ එදා අනාථපිණ්ඩික සිටුතුමා නගරේ 3 මං හන්දි 4 මං හන්දි ඔය හැම තැනකම දන්සැල් දාලා දුගී මගී යාචකයන්ට කන්න දුන්නා. හැමෝටම අසරණ මිනිස්සුන්ට දුගී මගී යාචකයන්ට කන්න බොන්න දුන්නා. ඒ වෙනුවෙන් තමයි ඔය තවත් 18 කෝටියක් දන්සැල් වලට, උත්සවයට, නගරේ සරසන්න, පාරවල් සරසන්න මේ ආරාමෙම සංඝ සතු කරලා පූජා කරන පින්කමට යොමු කරා. එතකොට 18 කෝටියව 3ක් 54 කෝටියක් වියදම් කරලා තමයි මේ ජේතවන පිම්බිම සංඝ සතු කරලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තේට රන් කෙන්ඩියකින් අතපැන් වක් කරලා ඒ භූමියත් ගොඩනැගිලි සියල්ල මහා සංඝයා උදෙසා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාටම සංඝ සතු කරලා අනාථපිණ්ඩික සිටුතුමා පූජා කරා. එතකොට සිටුතුමා එදා ඉඳන් බුදුරජාණන් වහන්සේ දා රජගහ නුවරදී දැක්ක පළවෙනි දවසේමයි බණහල සුවාන් වුණේ.
ඔබ අහලා තියෙනවනේ ටිකනේ. අනේ බුදුරජාණන් වහන්සේ මගේ නම කියලා කතා කරනවා නම් කියලා බුදුගුණ හිත හිත හිමිදිරි උදෑසනම නැකිටලා වේලු වනාරාමෙට ඇවිදගෙන ගියා. බුදුගුණම හිතනකොට හිත බුද්ධානුස්සතියෙන් සමාධිමත් වෙලා සමාධි ආලෝකයක් පහළ වුණා කියන. එදා ජේතවනයේට එනකොටම බුදුරජාණන් වහන්සේ උදෑසන මහා කරුණා සමාපත්තිය ලෝකෙ දිහා බලනවා. කාටද අද පිහිට වෙන්නේ? කවුද අද දවසේ ධර්මාවබෝධය ලබන මහා පින්වන්ත අය කියලා බුදු වැසින් දකිනකොට හිමිදිරි උදෑසනම දැක්කා ඈත ඉඳම් බුදුගුණ හිත හිත සුදත්ත සිටුවරයා වේළුවනේ පැත්තට එනවා. මේ සිටුවරයාගේ හිතේ තියෙන අනේ බුදුරජාණන් වහන්සේ මගේ නම කියලා මට කතා කරනවා නම් කියලා හිත හිත එනවා. බුදුරජාණන් වහන්සේ ගන්ධ කුටියෙන් එළියට වැඩම කරලා වේළුවනේට ඇතුල් වෙන දොරටුවට ඒ ආසන්නේ ගහක් යට විවේකයෙන් වැඩ හිටියා. ඇතුල් වෙනකොටම සුදත්ත මෙහෙ එන්න කියලා බුදුරජාණන් වහන්සේ නම කියලාම කතා කරා. තමන්ගේ නම කියලා කතා කරනකොටම පුදුම සතුටක් ඇති වුණා. බිම වැතිරිලා ධනයිස් දෙකෙන් වැඳගෙන ඉස්සරහට ඇවිල්ලා සිරිපතුල් පිරිමදිමින් නළල තියාගෙන වන්දනා කරා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම සුදත්ත සිටුවරයා. තථාගතයන් වහන්සේ දකින්න මං අප්‍රමාණ සද්ධාවෙන් බුදුගුණ සිහි කර කර මේ ගමන පිටත් උනේ. මග කීප වතාවක්ම මගේ සමාධිය බිඳිලා මහා ඝන අන්ධකාරයක් ඇති වුණා. දෙවිවරු අහසේ ඉඳන් ගාථාවලින් බුදුගුණ සිහි කරා. ආයමත් බුද්ධානුස්සතිය සිහි වෙනකොට මගේ හිතට ඒ බුදුගුණ තුල සමාධිය ඇති වුණා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට දහම් දෙසන සේක්වා කියලා වැඳගෙන වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවා. බණ අහපු පළවෙනි දවසේම ඒ මොහොතේම ඒ ආසනයේදීම සුවාන් ඵලයටපත් වුණා. එදා තමයි බුදුරජාණන් වහන්සේට තමන්ගේ මිත්‍රයාගේ නිවසේ දහවල් දානයකුත් තිබුණා. මේ දානෙට සම්බන්ධ වෙලා ආරාධනයක් කරා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට දැන් බුදුරජාණන් වහන්සේගෙන් තොර ජීවිතයක් නැහැ. ධර්මයෙන් තොර ජීවිතයක් නැහැ. ශ්‍රාවක සංඝයාගෙන් තොර ජීවිතයක් නැහැ. ඒ නිසා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ තථාගතයන් වහන්සේ මගේ ආරාධනාව පිළිගන්න. සවැත් නුවර කියන්නේ විශාල නගරයක්, කෝටි ගාණක් මිනිස්සු ජීවත් වෙන විශාල ප්‍රදේශයක්. තථාගතයන් වහන්සේ සවැත් නුවරට වඩින සේක්වා ඔබ වහන්සේ වෙනුවෙන් මම ආරාමයක් කරලා පූජා කරනවා. මගේ ආරාධනයේ පිළිගන්න සේක්වා කියලා බුදුරජාන් වහන්සේට ආරාධනා කරා. ඒ ආරාධනයේ පිළිගත් දවසේ තමයි දුවගෙන ආවා. ව්‍යාපාරات පැත්තක දාලා සවැත් නුවරටම රජගහ නුවර ඉඳන් ආපහු ආවා. බුදුරජාණන් වහන්සේට සුදුසු තැනක් හොය ඇවිදිනකොට තමයි ඔය ජේත කුමාරයාගේ ඉඩම දැක්ක ගමන් පෙර පිනට පෙර බුදුවරයන් වහන්සේලා සේවනය කරපු අවිදහිත පුණ්‍ය භූමියට හිත ඇදිලා ගියේ. ඒ අනුව තමයි 18 කෝටියක් කහවණු වතුරලා ඉඩම මිලදීගෙන ජේතවනේ හදලා එදා ওই විදිහට සංඝ සතු කරලා පූජා කරේ. දැන් අනාථපිණ්ඩික සිටුතුමා දවස ගානේ ආරාමේ පූජා කරපු දවසේම ඉල්ලීමක් කරා. ස්වාමීනි මගේ නිවසට දිනපතා 500ක් සංඝ පිරිස පිණ්ඩපාතයට වඩම්මන සේක්වා. බොහොම ධනවත් කෙනෙක්. ගෙදරම වෙනම 500කට දානශාලාවක් හදලා දිනපතා දම් පින්කම් කරා නිවසට වඩින සංඝයාට. ඔහොම ගිහිල්ලා ඉතින් සිටුතුමා ව්‍යාපාරات කරනවා. හැබැයි සිටුතුමාට නිතර ගැඹුරු ධර්මයේ අහන්න, බණ අහන්න, භාවනා කරන්න, විශාල වශයෙන් ධර්මයේ හැසිරෙන්න එතනින් පස්සේ කාලේ අඩු වුණා. ඒකට හේතුව ටිකක් ඉතින් ව්‍යාපාර කටයුතු, පවුල් වල කරදර. සිටුතුමාට ඔක්කොටම වඩා ජේතවනේ ගැනම තමයි හිත. නිතර ඇවිල්ලා සංඝයාගේ අඩුපාඩු හොයනවා. ආරාමේ අඩුපාඩු සකස් කරනවා. ඒව හොයනවා. දානමාන අඩුපාඩු තියෙනවද? අද පිණ්ඩපාතේ ලැබුණාද? ඒව ගැන විමස කටයුතු කරනවා. ඔහොම යනකොට ඉතින් සිටුතුමත් දවසින් දවස දින සති මාස අවුරුදු ගෙවිලා වයසට යනවනේ.
සිටුතුමත් වයසට ගියා. සිටුතුමත් ලෙඩ වුණා. එක්තැන් වුණා. දවසක් මරණාසන්න වෙනකොට ටිකක් අමාරු වෙලා රෝගාතුර වෙලා එක්තැන් වුණා. සිටුතුමාට දැනුණා එන්නම හුස්ම ගන්න අපහසුතාවයක් ඇති වෙනවා. වේදනාව වැඩි වෙනවා. ළඟ හිටිය සේවකයෙකුට කතා කරලා කිව්වා අනේ ඔබ ඉක්මනට ජේතවනයට යන්න. ඉස්සරලාම යන්න කිය බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ගන්ධ කුටියට. ගිහිල්ලා මගේ වචනින් බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්න. සිටුතුමාට බොහොම අසාධ්‍යයි. සිටුතුමාට බොහොම අමාරුයි දැඩි වේදනාවෙන් වැඩ ඉන්නවා කියලා වන්දනා කරලා ඒ කාරණේ විතරක් ඔබ සිහි කරවන්න කිව්වා. හැබැයි බුදුරජාණන් වහන්සේට වඩින්න කියලා ආරාධනා කරන්න එපා කිව්වා. ඒකට හේතුව මරණ මංචකේවත් බුදුරජාණන් වහන්සේ වෙහෙසවන්න කැමති වුණේ නැහැ සිටුතුමා. සිටුතුමාගේ ගැන දේශනාවල සඳහන් වෙනවා ජේතවනයේට නිතර ආවා ගියත් ධම්සභා මණ්ඩපේ පැත්තක වාඩි වෙලා බණ ටික අහලා යනවා කවදාවත් බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කරන්න ඉන්නේ නැහැ කියනවා බණ ස්වාමීනි මේක කොහොමද මට මේක කියන්න කියලා ප්‍රශ්න අහන්න ඉන්නේ. සිටුතුමා හිතනවා බුදුරජාණන් වහන්සේ වෙහෙසවන්න ඕනේ. එහෙම තමයි නිතර හිතන්නේ. මරණ මංචකෙත් හිතුවා බුදුරජාණන් වහන්සේ වෙහෙසවන්න ඕනේ කියලා තමන්ට අසාධ්‍ය බව විතරක් දැනුම් දෙන්න කියලා සේවකයෙක් කැරියා. ඊට පස්සේ ඔහුට කිව්වා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වැඳලා කියන්න. ඊළඟට යන්න කිව්වා සාරිපුත්ත හාමුදුරුවෝ වැඩ ඉන්න කුටියට. ගිහිල්ලා සාරිපුත්තයන් වහන්සේට මගේ වචනින් වන්දනා කරලා කියන්න සාරිපුත්තයන් වහන්සේට අනාථපිණ්ඩික සිටුතුමා වෙනුවෙන් මේ වඳින්න කියලා ඔබ මං වෙනුවෙන් වඳින්න. සිටුතුමාට බොහොම අසාධ්‍යයි අමාරුයි කියලා සාරිපුත්තයන් වහන්සේට අනේ මාව බලන්න එන්න කියලා උන්වහන්සේට වැඳලා ආරාධනා කරන්න කිව්වා. ওই විදිහටම සේවකයා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේටත් කාරණේ සිහිපත් කළා. සාරිපුත්ත හාමුදුරන්ට කාරණේ කිව්වා. එදා සාරිපුත්ත මහරහතන් වහන්සේ ආරාධනේ පිළි අරගෙන ආනන්ද හාමුදුරුවොත් එක්ක නගරයට වැඩම කරලා පිණ්ඩපාතෙත් කරගෙන දානෙ ටිකත් විවේක තැනක වැඩ ඉඳලා වළඳලා එහෙම වැඩියා සිටුතුමාගේ සිටු නිවසට. දැන් අනාථපිණ්ඩික සිටුතුමාට බොහොම අසාධ්‍යයි අමාරුයි ඇඳේ උඩුබැලිය අතට වැතිරිලා මරණාසන්නව ඉන්න වෙලාව. සාරිපුත්ත හාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවෝ වඩිනවා දැකලා ඉක්මනට ඇඳ ළඟම සේවකයෝ ආසන දෙකක් පනවලා දුන්නා. ඇඳ ළඟින්ම උන්වහන්සේලා දෙනම වැඩ ඉඳලා අහනවා සාරිපුත්ත හාමුදුරුවෝ ඉතින් ළඟින් වාඩි වෙලා ආපු ගමන් ඇහුවා කච්චිතේ කමනියන් ඔබට ඉවසන්න පුළුවන්ද? කච්චි ආපනියන් ඔබට දරා ගන්න පුළුවන්ද? කච්චි දුක්ඛා වේදනානෝ අභික්ඛමන්තිනෝ පටික්ඛමන්ති ඔබේ ওই දුක් වේදනා අඩු වෙනවද වැඩි වෙනවද කියලා අහනවා. එතකොට සිටුතුමා දැන් මේ සෝවාන් වෙච්ච කෙනා අනාථපිණ්ඩික සිටුතුමා මරණ වේදනාවේ ස්වභාවය කියනවා ස්වාමීනි මගේ ඔළුව වටේට කඹයක් වෙලලා කිටි කිටි ගාලා ඊටා ශක්තිමත් කෙනෙක් හිර කරනවා වගේ හිස ඇතුලෙන් අදිමාත්‍ර වේදනාවක් මට මතුවෙනවා කිය. ඊළඟට කියන උල් පිහියකින් හිස් මුදුන පලනවා වගේ මට තේරෙනවා කිය. දැන් හිතන්න ඔය මරණ මංචකේ දැනෙන වේදනාව. ඔළුව වටේ කඹයක් වෙලලා හිර කරනවා ඔළුව හිස් මුදුනට පිහියකින් අනිනවා වගේ කිය. ඊළඟට කියනවා ස්වාමීනි මස් කපන පිහියකින් මාව අල්ලගෙන බඩවැල් තීරු කපනවා වගේ බඩවැල් ඇඹරෙනවා වගේ කුස ඇතුලෙන් වේදනාවක් මට මතුවෙනවා කිය. හතරවෙනි උපමාවෙන් කියනවා මා උස්සන් ගිහිලා ගිනි අඟුරු වලකට දාලා පුච්චනවා වගේ ඇඟ දනවා කිය. අර ඇඟේ තියෙන මරණ මංචකේ මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත ශරීරයෙන් කරුණු 3ක් බැහැරට ඇදෙනවා. මැරෙනකොට බුදුරජාණන් වහන්සේ ගාථාවක් තියෙනවා ධම්මපදේ ආයුස්මාච විඥාන. ආයුෂ ඉවර වෙනවා. මැරෙනවා කියන්නේ ඒක ආයුෂ අවසන් වෙනවා. උස්මාච කියන්නේ තේජෝ ධාතු. ශරීරේ පුරා බැසගත් උණුසුම ඇඟෙන් බැහැරට ඇදෙනවා. විඥාණය කර්මානුරූපීව පිට වෙලා යනවා. එතකොට වැඩකට ගන්න බැරි දර කඩක් වගේ මේ ශරීරය එහෙම දිරලා කුණු වෙලා පස් වෙලා අවසන් වෙනවා කියලා
බුදුරජාණන් වහන්සේ මරණය ගැන විස්තර කරන. එතකොට දැන් අර ඇඟේ තියෙන රස්නේ දාහේ උණුසුම අපි කියනවා සන්තප්පන තේජෝ ධාතුව, ජීරණ තේජෝ ධාතුව, පාචක තේජෝ ධාතුව, පරිඩහන තේජෝ ධාතුව, ඔය මොන නමින් කිව්වත් ඇඟේ තියෙන උණුසුම. මේ උණුසුම ඇඟෙන් එළියට ඇදෙනකොට උපමාවකින් කියනවා ස්වාමිනී 4 දිනක් මා උස්සන් ගිහිලා ගිනි අඟුරු වලේ දාලා පුච්චනවා වගේ ඇඟම දනවා කියන. දැන් ඔය උපමා ටික කියනකොට සාරිපුත්ත හාමුදුරන්ට තේරුණා දැන් නම් බොහොම අසාධ්‍යයි, බොහොම අමාරුවෙන් වේදනාව මැඩගෙන මේ ඉන්නේ. එතකොට සාරිපුත්ත හාමුදුරුවෝ ඔය කාරණා ටික අහගෙන ඉඳලා කියනවා සිටුතුමනි එහෙමනම් ඔබ මෙන්න මේ විදිහට දැන් හිතන්න කියලා. දැන් ඔබ වෙන බාහිර කිසිම දෙයකට හිත යොමු කරන්නේ නැතුව සිටුතුමනි ඔබ මෙන්න මේ විදිහට දැන් මෙනෙහි කරන්න කියලා සාරිපුත්ත හාමුදුරු කියනවා සිටුතුමා හිතන්න මේ ඇසට මං බැඳෙන්නේ නැහැ කියලා හිතන්න කියනවා. ඇසට බැඳී ගිය විඥානයක් මම පවත්වන්නේ නැහැ කියලා හිතන්න කියනවා. කන නැමැති ආයතනයට මම බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න මෙනෙහි කරන්න. කන ගැන බැඳී ගිය විඥානයක් හිතක් මම පවත්වන්නේ නැහැ කියලා හිතන්න කියනවා. නාසයට බැඳෙන්නේ නැහැ කියලා හිතන්න හික්මෙන්න මෙනෙහි කරන්න නාසයට බැඳී ගිය විඥානයක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කියනවා. දිවට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න දිවට බැඳී ගිය විඥානයක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කියනවා. කයට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න මේ ශරීරය ගැන බැඳී ගිය තණ්හාවෙන් තෘෂ්ණාවෙන් බැඳී ගිය විඥානයක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කියනවා. ඊළඟට මනස නැමැති ආයතනයටත් බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න මනසට තෘෂ්ණාවෙන් බැඳී ගිය සිතක් විඥානයක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කියනවා. ඔන්න සාරිපුත්ත හාමුදුරන්ගේ පළවෙනිම අවවාදය. එතකොට මරණාසන්නව ඉන්න අනාථපිණ්ඩික සිටුතුමාට සාරිපුත්ත හාමුදුරුවෝ දෙන පළවෙනිම අවවාදය තමයි ඇසට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න. ඇසට බැඳී ගිය සිතක් විඥානයක් තෘෂ්ණාවෙන් බැඳී ගිය විඥානයක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කියන. කනට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න කනට බැඳී ගිය සිතක් විඥානයක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න. නාසය, දිව, ශරීරය, මනස කියන ආයතන හයටත් බැඳෙන්න එපා. ඒ ගැන බැඳී ගිය සිතක් විඥානයක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කියන. එතකොට ඇහැට නොබැඳී ඉන්න නම් ඇහැ ගැන අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් හොඳට මෙනෙහි කරලා ඇහැ ගැන තියෙන තණ්හාව දුරු කරන්න ඕන. ඇහැ ගැන තියෙන අවිද්‍යාව තණ්හාව දුරු කිරීමෙන් තමයි ඇසට නොබැඳී ඉන්න පුළුවන්. ඇහැට බැඳී ගිය සිතක් පවත්වන්න නැතුව ඉන්න නම් ඇස කන නාසය දිව කය මනස කියන ආයතන හය විදර්ශනා වඩන්න ඕන. දැන් අපි වැඩසටහන පටන් ගන්නකොටම කරේ විදර්ශනාව. අන්නේ විදිහට ඇහැ ගැන ඇස නැමැති ආයතනය ගැන හැම වෙලේම ඔබ ඇස අනිත්‍යයි මේක දුකක් මේක ලෙඩ වෙනවා ජරාවටපත් වෙනවා තුවාල හැදෙනවා කුණු වෙනවා නැසී වෙනසී යනවා. ඇහි ඇත්ත ස්වභාවය හොඳට ගැඹුරින් විමසනවා නම් ඇහැ ගැන තෘෂ්ණාවෙන් බැඳී යන්නේ නැහැ. ඇහැ ගැන හැම වෙලෙම එතකොට මෙනෙහි වෙන්න පටන් ගන්නවා මේ ඇස ලෙඩ වෙනවා ජරාවටපත් වෙන තුවාල හැදෙනවා නැසී වෙනසී යනවා. මේක තමයි ඇහි ඇත්තම ස්වභාවය කියලා යථාභූත ඥානයක් තුලින් ඇහැ ගැන දකිනකොට නිබ්බින්දන් එතකොට ඇහැ ගැන අවබෝධයෙන් කලකිරෙනවා. විරාගං ඇහැ ගැන නොඇල්ම ඇති වෙනවා. නිරෝධං ඒ ඇල්ම නිරුද්ධ වෙනවා. අන්න එතකොට හිත විමුච්ඡති. ඇහැ ගැන තියෙන තණ්හාවෙන් හිත මිදෙනවා. එහෙමනම් අන්න සාරිපුත්ත හාමුදුරුවෝ දැන් මේ මරණාසන්නව ඉන්න අනාථපිණ්ඩික සිටුතුමාට වෙන කෙනෙක් නම් හා බය වෙන්න එපා නෑ නෑ මැරෙන්නේ නෑ සනීප වෙයි වෛද්‍යවරුත් ඔහොම සනීප වෙනවා කියලා තියෙන්නේ එහෙමනේ නේ රවට්ටන්නේ. සාමාන්‍ය මිනිස්සෙක් නම් එහෙම තමයි කෙනෙක්ව මේ පණ යන වෙලාවෙත් මොනවා හරි අපි හොඳ වෙලා අපි අරහි යන් දරුවෝ බලන්න යන් එහෙම කිය රවට්ටන එකනේ කරන්නේ එතකොටත්. හැබැයි සාරිපුත්ත හාමුදුරුවෝ මේ අන්තිමට පණ යන වෙලාවෙත් මරණාසන්න වෙලාවෙත් බොහොම ගාම්භීර
විදර්ශනාවක් ගැන තමයි කියන්න. ඇස කන නාසය දිව ශරීරය මනස කියන ආයතන හය ගැන විදර්ශනා නුවණින් දකින්න කියන. අනිත්‍යයි කියලම හිතන්. මේ ආයතන හයට බැඳීගිය සිතක් පවත්වන්නේ නෑ කියලා ආයතනයන්ගේ යථාස භාවේ අනිත්‍ය වසයෙන් දුක් වසයෙන් අනාත්ම වසීම සිටතුමනි මෙනෙහි කරන්න කිය. දැන් ඔන්න සිටතුමාර වේදනාව මැඩගෙන ආයතනයන්ගේ අනිත්‍ය සිහි කරන්න පටන් ගන්න. එතකොට සාරිපුත්ත හාමුදුරු ඊළඟට කියනවා සිටතුමනි රූපය ගැනත් හිතන්න ඇහැට පේන රූපයට මම බැඳෙන්නේ නෑ කියලා හික්මෙන්න කිය. රූපය ගැන බැඳීගිය විඤ්ඥානයක් මම පවත්වන්න නෑ කියලා හික්මෙන්න කිය. ඊළඟට කනට ඇහෙන සබ්දයට බැඳෙන්නේ නෑ කියලා හික්මෙන්. සබ්දයට බැඳීගිය සිතක් පවත්වන්න නෑ කියලා හික්මෙන්න කිය. නාසයට දැනෙන ගඳ සුවඳට බැඳෙන්නේ නෑ කියලා හික්මෙන්. ඊට බැඳීගිය සිතක් පවත්වන්න නෑ කියලා හික්මෙන්. දිවට දැනෙන රසයට බැඳෙන්නේ නෑ කියලා හික්මෙන්න. රසයට බැඳීගිය විඤ්ඥානයක් මං පවත්වන්න නෑ කියලා හික්මෙන්න කියන. කයට දැනෙන පහසට බැඳින් නෑ කියලා හික්මෙන්න. පහසට බැඳීගිය විඤ්ඥානයක් පවත්වන්න නෑ කියලා හික්මෙන්න කිය. ඊළඟට කියනවා හිතට එන අරමුණුවලට බැඳෙන් නෑ කියලා හික්මෙන්න. අරමුණුවලට බැඳීගිය සිතක් පවත්වන්න නෑ කියලා හික්මෙන්න කියන. එතකොට කලින් කිව්වේ ආධ්‍යාත්මික ආයතනවලට බැඳෙන්න එපා කියලා. මොනවද ආධ්‍යාත්මික ආයතන? ඇස කන නාසය දිව ශරීරය මනස. ඊළඟට සාරිපුත්ත හාමුදුරුවෝ කියන්නේ බාහිර ආයතනවලට බැඳෙන්න එපා කිය. බාහිර ආයතනයන්ට බැඳීගිය සිතක් විඤ්ඥානයක් පවත්වන්න නෑ කියලා හික්මෙන්න කිය. බාහිර ආයතන තමයි ඇසට පේන රූප කනට ඇහෙන ශබ්ද නාසයට දැනෙන ගඳ සුවඳ දිවට දැනෙන රස කයට දැනෙන පහස මනසට එන අරමුණු ඒවට බැඳෙනවා. ඇහැට පේන රූප ඒවට අපි ඇලෙන්නේ වට නේද? කනට ඇහෙන ශබ්ද අනී මගේ දරුවා කියලා බැඳෙන්නේ ඇහැට පේන රූපෙට ඒ දරුවගේ කටහඬට සුවඳට රසයට පහසට. එතකොට බැඳෙන්නේ ඒවට මේ මගේගේ කියලා බැඳෙන්නේ ඒ රූපයට ඒ පරිසරයට ඒ පහසට. එතකොට මේ මගේ දේවල් කියලා ආස කරන්නේ රූප ශබ්ද ගන්ධ රස පහස කියන මේ පංචකාමයන් මේ බාහිර අරමුණු ඔස්සේ තමයි ඒවට තණ්හාවෙන් බැඳිලා යන්නේ. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ අනාථපිණ්ඩික සිටුතුමාට කියනවා සිටුතුමනි ඔබ මේ විදිහටත් හික්මෙන්. ඇහැට පේන රූප ගැන තණ්හාවෙන් බැඳෙන්නේ නෑ කියලා හික්මෙන්. ඒ රූපයන්ට බැඳීගිය සිතක් මම පවත්වන්නේ නෑ කියලා හික්මෙන්න කිය. එතකොට රූපවලට තණ්හාවෙන් නොබැඳී ඉන්න නම් මොකද කරන්න ඕන? රූපයත් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා ඇහැට පේන රූප ගැන විදර්ශනා නුවණින් දකින්න ඕන. ඊළඟට කනට ඇහෙන ශබ්දයට නොබැඳී ඉන්න නම් ශබ්දය හේතුඵල වශයෙන් අනිත්‍ය සිහි කරන්න ඕන. ඒකේ දුක අනාත්ම ස්වභාවය තමන්ට ඕන විදිහට පවත්වන්න බෑ කියන ස්වභාවය මෙනෙහි කරන්න. ඊළඟට නාසයට දැනෙන ගඳ සුවඳට නොබැඳී ඉන්න නම් ගඳ සුවඳ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් විදර්ශනා නුවණින් දකින්න ඕන. දිවට දැනෙන රසයට නොබැඳී ඉන්න නම් ඒ රසය ගැන විදර්ශනා නුවණකින් ඒක අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා මෙනෙහි කරන්න දකින්න. කයට දැනෙන පහසට නොබැඳී ඉන්න නම් ඒ පහස අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් හේතුඵල වශයෙන් යථා ස්වභාවය මෙනෙහි කරන්න. හිතට එන අරමුණු වලට නොබැඳී ඉන්න නම් ඒක හේතුඵල වශයෙන් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් විදර්ශනා නුවණකින් දකින්න ඕනේ. නැත්නම් බැඳෙනවා අහු වෙනවා. ඒ නිසා අන්න සාරිපුත්ත හාමුදුරුවෝ පෙන්නනවා සිටුතුමනි දැන් ඔබ ඇහැට පේන රූප කනට ඇහෙන ශබ්ද නාසයට දැනෙන ගඳ සුවඳ දිවට දැනෙන රස කයට දැනෙන පහස හිතට එන අරමුණු ගැන නොබැඳී ඉන්න ඕනේ. තණ්හාවෙන් නොබැඳී ගිය සිතක් පවත්තන්න.
දැන් සිටුතුමා ආධ්‍යාත්මික ආයතන 6 අනිත්‍ය වශයෙන් සිහි කරනවා මරණ මංචකේ බාහිර ආයතනත් අනිත්‍ය වශයෙන් සිහි කරන්න පටන් ගත්තා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන සිටුතුමනි දැන් ඔබ මේ විදිහටත් හික්මෙන්න කියලා. ඒ තමයි ඇහි හටගන්න චක්කු විඤ්ඤාණයට මම බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න. චක්කු විඤ්ඤාණයට බැඳී ගිය සිතක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කියන. කනේ හටගන්න සෝත විඤ්ඤාණයටත් මම බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න. සෝත විඤ්ඤාණයට බැඳී ගිය සිතක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කියන. නාසයේ හටගන්න ගාහන විඤ්ඤාණයට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න. මේ ගාහන විඤ්ඤාණයට බැඳී ගිය සිතක් මම පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කියන. දිවේ හටගන්න ජීවහා විඤ්ඤාණයට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න. ජීවහා විඤ්ඤාණයට බැඳී ගිය සිතක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න. කයේ හටගන්න කාය විඤ්ඤාණයට මම බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න. ඊට බැඳී ගිය සිතක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කිය. මනසේ හටගන්න මනෝ විඤ්ඤාණයට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න. මනෝ විඤ්ඤාණයට කෙලෙස් වලින් බැඳී ගිය සිතක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කිය. එතකොට සාරිපුත්ත හාමුදුරුවෝ ඊළඟට සිටුතුමාට දෙන අවවාදය මොකද්ද? විඤ්ඤාණ 6ක් විඤ්ඤාණය හටගන්න තැන්. ඇහි හටගන්නවා විඤ්ඤාණ. ඒකට අපි කියනවා චක්කු විඤ්ඤාණ. කනේ හටගන්නවා විඤ්ඤාණ. සෝත විඤ්ඤාණ. නාසයේ හටගන්නවා විඤ්ඤාණ. ගාහන විඤ්ඤාණ. දිවේ හටගන්නවා විඤ්ඤාණ. ජීවහා විඤ්ඤාණ. කයේ හටගන්නවා විඤ්ඤාණ. කාය විඤ්ඤාණ. මනසේ හටගන්නවා විඤ්ඤාණේ මනෝ විඤ්ඤාණයෙන් තමයි දැනගන්නේ. විජානාතීතිකෝ භික්කවේ තස්මා විඤ්ඤාණන්ති උච්චති කියන. දැනගන්නවා කියන අර්ථයෙන් තමයි විඤ්ඤාණය කියලා කියන්නේ. ඇහෙන් දැනගන්නේ මොනවද? ඇහි චක්කු විඤ්ඤාණේ රූප දැනගන්න. සෝත විඤ්ඤාණේ ශබ්ද දැනගන්න. ගාහන විඤ්ඤාණේ ගන්ධ සුවඳ. ජීවහා විඤ්ඤාණේ රස දැනගන්න. කාය විඤ්ඤාණයෙන් පහස දැනගන්න. මනෝ විඤ්ඤාණයෙන් හිතට එන අරමුණ දැනගන්න. එතකොට මේ විඤ්ඤාණයට ඇහි හටගන්න කනේ නාසයේ දිවේ කයේ මනසේ හටගන්න විඤ්ඤාණයන්ට බැඳෙන්න එපා කියව. ඒවට බැඳී ගිය සිතක් පවත්වන්නත් එපා. එහෙමනම් නොබැඳී ඉන්න නම් මොකද කරන්න ඕන? අර වගේම විඤ්ඤාණයන්ගේ අනිත්‍ය විදර්ශනා නුවණින් දකින්න ඕන. හේතුඵල වශයෙන් මෙනෙහි කරන. විඤ්ඤාණය හටගන්නේ නාම රූප ප්‍රත්‍යයෙන් හටගන්නවා. නාම රූප වෙනස් වෙනකොට වෙනස් වෙනවා. ඒ නිසා විඤ්ඤාණයත් අනිත්‍යයි කියලා චක්කු විඤ්ඤාණේ, සෝත විඤ්ඤාණේ, ගාහන විඤ්ඤාණේ, ජීවහා විඤ්ඤාණේ, කාය විඤ්ඤාණේ, මනෝ විඤ්ඤාණේ, මේ විඤ්ඤාණයන් අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා විදර්ශනා නුවණින් දකිනකොට අවබෝධයෙන් මේ විඤ්ඤාණයන් ගැන කලකිරෙන නිබ්බින්දං. අවබෝධයෙන් කලකිරීම ඇති වෙනකොට නිබ්බින්දං විරජ්‍යති, විරාගය නොයල්ම ඇති වෙන. විරාගා විමුච්ඡති. එතකොට ඒකෙන් හිත මිදෙනවා. අන්න ඒ නිසා සාරිපුත්ත හාමුදුරුවෝ දැන් විඤ්ඤාණයන්ගේ අනිත්‍ය සිහි කරමින් මේ විඤ්ඤාණයට නොබැඳී ගිය සිතක් පවත්වන්න කියලා ඔන්න මරණ මංචකයේ උපදෙස් දුන්නා. දැන් සිටුතුමාර වේදනාව යටපත් කරගෙන විදර්ශනා නුවණින් මෙනෙහි කරනවා. සෝවාන් වෙච්ච කෙනෙක්නේ. කියන දේ මෙනෙහි කරන්න හිත පිහිටනවා. ඊළඟට සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා සිටුතුමනි මේ විදිහටත් ඔබ මෙනෙහි කරන්න. ඇහි ස්පර්ශයට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්. ඇහි හටගන්න ස්පර්ශයට බැඳී ගිය සිතක් මම පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කියලා. කනේ හටගන්න ස්පර්ශයට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්. ස්පර්ශයට බැඳී ගිය සිතක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්. නාසයේ ස්පර්ශයට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්. ඒ ස්පර්ශයට බැඳී ගිය සිතක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කියලා. දිවේ ස්පර්ශයටත් බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න. ස්පර්ශයට බැඳී ගිය සිතක් විඤ්ඤාණයක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න. කයේ හටගන්න ස්පර්ශයටත් මම බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න. ස්පර්ශයට බැඳී ගිය සිතක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න. මනසේ ස්පර්ශයටත් බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න. ස්පර්ශයට බැඳී ගිය සිතක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න. දැන් අර කියපු ඔක්කොම එකතු කරලා
එකක් හැටියට කියන. ආධ්‍යාත්මික ආයතන බාහිර ආයතන විඤ්ඤාණයත් එක්ක එකතු වීම තමයි ස්පර්ශ. ඇහැයි රූපයයි විඤ්ඤාණය එකතු වීමට කියනවා ඇහි ස්පර්ශය. කනයි ශබ්දයයි විඤ්ඤාණය එකතු වීමට කියනවා කනේ ස්පර්ශය. නාසයයි ගඳ සුවඳයි විඤ්ඤාණය එකතු වීමට කියනවා නාසයේ ස්පර්ශය. දිවයි රසයයි විඤ්ඤාණය එකතු වීමට කියනවා අපි දිවේ ස්පර්ශය. කයයි පහසයි විඤ්ඤාණය එකතු වීමට කියනවා අපි කයේ ස්පර්ශය. මනසයි අරමුණුයි විඤ්ඤාණය එකතු වීමට කියනවා මනසේ ස්පර්ශය. මෙන්න මේ ස්පර්ශයට බැඳෙන්නත් එපා කියෝ. ස්පර්ශයන්ට බැඳී ගිය සිතක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න. එහෙමනම් ස්පර්ශයට නොබැඳී ඉන්න නම් මොකද කරන්න තියෙන්නේ? ස්පර්ශය අනිත්‍ය සිහි කරන්න. අපි අර ඇහැ ගැන විදර්ශනා වඩනකොට සිහි කරා වගේ මේ ස්පර්ශයත් අනිත්‍යයි කියලා ඇහැ ගැන, කන ගැන, නාසය ගැන ආයතන හයේම හටගන්න ස්පර්ශයන්ගේ අනිත්‍ය සිහි කරන්න. අන්න නොබැඳී ඉන්න තියෙන ක්‍රමේ. ඊළඟට සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා සිටුතුමනි මේ විදිහටත් හික්මෙන්. ඒ තමයි ඇහි ස්පර්ශයෙන් හටගන්න විඳීමට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්. ඇහි ස්පර්ශයෙන් හටගන්න විඳීමට බැඳී ගිය සිතක් මම පවත්වන්නේ නැහැ කියලා ඔබ හික්මෙන්න කියන. කනේ ස්පර්ශයෙන් හටගන්න විඳීමටත් බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්. ඒ විඳීමට බැඳී ගිය සිතක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්. නාසයේ ස්පර්ශයෙන් හටගන්න විඳීමට වේදනාව සැප දුක් උපේක්ෂා ඇති වෙන විඳීම් වලට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න කියන. මේ විඳීමට බැඳිච්ච සිතක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්. දිවේ ස්පර්ශයෙන් ඇති වෙන විඳීම් සැප විඳීම් දුක් විඳීම් දුක් සැප රහිත විඳීම් මම මේකට ආසයි මේක තමයි මං ආසම කෑම ඒවට ආස හිතෙනවනේ. ඒ රසයට බැඳී ගිය සිතක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කියන. කයේ ස්පර්ශයෙන් ඇතිවෙන විඳීම් තියෙනවා. ඒ විඳීමට බැඳෙන්නත් එපා. විඳීමට බැඳී ගිය සිතක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න. මනසේ ස්පර්ශයෙන් ඇතිවෙන විඳීම් තියෙන. ඒවට බැඳෙනවා. සමහරු කැමති ඔහේ මනෝලෝකවල තනියෙන් කල්පනා කර කර තනියෙන් hina වෙවි ඉන්න චරිත නැද්ද? ඒවට ආස කරනවා. සිහිනවලට ඇලුම් කරන. ඔහේ තනියෙන් ඒවට ධර්මයේ කියන්නේ ප්‍රපංච කියලා. හිතෙන් ප්‍රපංච ගොඩනගනග මනෝ විකාරවලට බැඳෙනවා. එතකොට හිතට එන සිතුවිලි වලට ආස කරනවා. ඒවා මෙනෙහි කර කර තෘෂ්ණාවෙන් ඒවට බැඳෙනවා. ඒ නිසා මනසේ ස්පර්ශයෙන් ඇතිවන විඳීමට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න. ඒ විඳීමට බැඳී ගිය සිතක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කියන. අන්න දැන් ඊළඟට සාරිපුත්ත හාමුදුරුවෝ කියන්නේ වේදනාව ස්පර්ශයෙන් හටගන්න විඳීම. ඇහි ස්පර්ශයෙන් හටගන්නවා සැප දුක් උපේක්ෂා විඳීම. ඒකට බැඳෙන්න එපා කියන. කනේ ස්පර්ශයෙන් ඇති වෙනවා සැප දුක් උපේක්ෂා විඳීම. ඒකටත් බැඳෙන්න එපා කියන. නාසයේ ස්පර්ශයෙන් ඇති වෙනවා සැප දුක් උපේක්ෂා විඳීම. ඒකට බැඳෙන්නත් එපා කියන. දිවේ ස්පර්ශයෙන් ඇති වෙනවා සැප දුක් උපේක්ෂා විඳීම. ඒකට බැඳෙන්නත් එපා කියන. කයේ ස්පර්ශයෙන් ඇති වෙනවා සැප දුක් උපේක්ෂා විඳීම. ඒකටත් බැඳෙන්න එපා කියනවා. හිතෙන් ඒවා ගැන හිත හිත මනසේ ස්පර්ශයෙන් ඇති වෙනවා විඳීම. ඒ විඳීමටත් බැඳෙන්න එපා. විඳීමට බැඳිච්ච සිතක් පවත්වන්න එපා කියන විඥානය. එහෙමනම් විඳීමත් හේතුඵල වශයෙන් ස්පර්ශයෙන් හටගත්ත විඳීම ස්පර්ශ වෙනස් වෙනකොට වෙනස් වෙනවා. මේක අනිත්‍යයි කියලා සිහි කරන්න ඕන. අන්න නොබැඳී ඉන්න තියෙන ක්‍රමය. අනිත්‍ය වශයෙන් විඳීම ගැන සිහි කරනකොට ඒ විඳීමට නොබැඳිච්ච සිතක් පවත්වන්න පුළුවන්. ඊළඟට සාරිපුත්ත හාමුදුරුවෝ වෙනස් විදිහකට ආයෙමත් වෙන විදිහකට මේ ටිකම වෙන විදිහකට කියනවා. සිටුතුමා දැන් ওই බණ කියෙව්වට හොඳටම දැන් අමාරුයි. හරියට ඔළුව කඹයකින් හිර කරනවා වගේ දැනෙන්නේ. හිස් මුදුන පලනවා වගේ. බඩවැල් තීරු පිහියකින් කපනවා වගේ තීරෙන්නේ. උස්සන් ගිහිලා ගිනි අඟුරු වලක දාලා පුච්චන වගේ ඇඟම දානවා. වෙන කෙනෙක් නම් මේ වේදනාව ආසිවේ බණ අහන්න පුළුවන්ද කියලා හිතනවන්නේ. අන්න පෘතජ්ජනයාගේ හැටි. සමහරලාවට වේදනාව වැඩි වෙනකොට බණ කියන අයටත් බැනලා පන්නනවා සමහරුනේ. ඇයි ඒ ධර්මයේ හිත පිහිටන්නේ නැහැ. ඒක තමයි පෘතජ්ජන හිතේ ස්වභාවය.
හැබැයි ධර්මාවබෝධය ලබපු කෙනා ඒ ධර්මයටම මොන වේදනාවක් තිබුණත් ගැඹුරු ධර්මයේම හිත පිහිටන. සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා සිටුතුමනි දැන් ඔබ මේ විදිහට හිතන්. පඨවි ධාතුවට තණ්හාවෙන් බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්. පඨවි ධාතුවට බැඳී ගිය සිතක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්. ආපෝ ධාතුවටත් මං තණ්හාවෙන් බැඳෙන්නේ නැහැ කියලා ඔබ හික්මෙන්. ආපෝ ධාතුවට බැඳී ගිය විඥානයක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්. තේජෝ ධාතුවට මං තණ්හාවෙන් බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න. තේජෝ ධාතුවට බැඳී ගිය සිතක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්. වායෝ ධාතුවටත් බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න. ඊට බැඳී ගිය සිතක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්. ඊළඟට තවත් ආකාශ ධාතුව. ඊට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න. ආකාශ ධාතුවට බැඳී ගිය සිතක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්. විඥාන ධාතුවටත් බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න. විඥාන ධාතුවට බැඳී ගිය සිතක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කියන. එතන වෙනස් විදිහකින් මේ ඔක්කොම එකතු කරලා තව විදිහකට කියනවා පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන හැටියට ඒ ධාතු වලට බැඳෙන්න එපා කියන. අපේ ශරීරයේ තියෙන පඨවි ධාතු මොනවද? කේස්, රෝමකෝප, නියපොතු, දත්, සම්මස් නහර, ඇට මිදුළු, වකුගඩු, හදවත, අක්මාව, බඩදිව, පෙනහළු, අසූචි, හිස්මොළ ඔය වගේ ශරීරයේ තියෙනවා ගොරෝසු ස්වභාවය වැඩි. හැදෙන්නෙම සතර මහා ධාතුන්ගෙන් තමයි. හැබැයි පඨවි ගතිය වැඩි. ඒවට අපි කියනවා පඨවි ධාතු. මේ ශරීරයේ තියෙන ඒවටවත් බැඳෙන්න එපා කියන. කෙස් ටිකට, රෝම කූප ටිකට බැඳෙනවනේ වටනේ. කෙස් වලට බැඳෙන්නේ නැද්ද? බැඳෙනවා. රෝම කූප වලට, නියපොතු වලට. නියපොත්තක් කැඩිලා ගියාම දුක් වෙන අය නැද්ද? අයියෝ මගේ නියපොත්ත කැඩුනා කී පෙන්න ඉන්න අය නැද්ද? බැඳෙනවා ඒවට. දතක් ගැලවිලා ගියොත් එහෙම ඉස්සරහා. එතකොට ඒ වගේ මේ බැඳෙනවා මේවට. කේස්, ලෝම, නිය, දත්, සම්මස් වට බැඳෙනවා, ඇලුම් කරනවා. ඒ පඨවි ධාතුවට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න කියලා. පඨවි ධාතුවට බැඳී ගිය සිතක් විඥානයක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න කියන. ඊළඟට ආපෝ ධාතුවට බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්න. මොනවද ආපෝ ධාතු? පිත්ත, සෙම, සැරව, ලී, දහඩිය, කඳුළු, බුරුණු තෙල්, මුත්‍ර ඔය වගේ ශරීරයේ තියෙන ගලාගෙන යන ස්වභාවයෙන් යුක්ත දේවල්. ඒව හැදෙන්නේ සතර මහා ධාතුන්ගෙම තමයි. හැබැයි වැగిරෙන ස්වභාවය වැඩි. ඒවට අපි කියනවා ආපෝ ධාතු. ඒකට බැඳෙන්න එපා කියන. බැඳෙන්නේ නැහැ කියලා හික්මෙන්. බැඳී ගිය සිතක් පවත්වන්නේ නැහැ කියලා හික්මෙන්න. තේජෝ ධාතුව ශරීරයේ තියෙන උණුසුම. කන බොන ආහාර දිරවන උණුසුම. ශරීරයේ වයසට යන්නේ දවසින් දවස උණුසුමන් නිසා. ජීරණ තේජෝ ධාතුව, පරිඩහන තේජෝ ධාතුව, පාචක තේජෝ ධාතුව, සන්තප්පන තේජෝ ධාතුව ඔය මොනකමෙන් කිව්වත් කයේ තියෙන උණුසුම. ඊළඟට වායෝ ධාතුව, හමාගෙන යන වාතය. උද්දංගමා වාතා, දෝගමා වාතා, කුච්චිසයා වාතා, අංගමංගානුසාරිනෝ වාතා ඔය විදිහට ආස්වාස ප්‍රස්වාස වාතා ශරීරය තුල තියෙන මේ වායෝ ධාතුවට බැඳෙන්න එපා කියන. ඒවට බැඳී ගිය සිතක් පවත්වන්නත් එපා. ආකාශ ධාතුව කියන්නේ හිස් අවකාශය. තව දෙයකින් පුරවන්න පුළුවන්. හිස් අවකාශය. අපේ ශරීරයේ තියෙන නාස් සිදුරු, කන් සිදුරු, මුඛ කුහරේ වගේ හිස් අවකාශය තියෙන. ඒවට බැඳෙන්නත් එපා කියන. විඥාන ධාතුවට විඥාණයට බැඳෙන්නත් එපා කියන. එතකොට ඔය වගේ ඒ විඥාණයට බැඳී ගිය අය තමයි විඥාණය අනන්තයි අනන්තයි කියලා විඥානං ඡායතනෙ වඩලා ඒකට බැඳී යන. එතකොට ඒ වගේ මේ කිසිම ධාතුවකට පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ, විඥාන කියන කිසිම ධාතුවකට බැඳෙන්න එපා කියන. ඒවට බැඳී ගිය සිතක් පවත්වන්නත් එපා. ඒවත් අනිත්‍යයි කියලාම හේතුඵල වශයෙන්ම විමසලා සිටුතුමනි අතහරින්න කිව්වා. ඒ ගැන තණ්හාවක් තියෙනවා නම් දැන් අතහරින්න කිව්වා.
දැම් මරණාසන්න මොහොති තමයි මේ ගැඹුරුම ගාම්බීර බණක් කියාගෙන යන්. එහෙම කියලා සාරිපුත්ත හාමුදුරු ආයමත් තවත් වෙන විදිහකට කියනවා සිටුතුමනි ඔබ මේ විදිහටත් හිතන්. රූපයට මම් බැඳින් නෑ කියලා හික්මෙන්. රූපයට බැඳීගිය හිතක් පවත්වන්නෑ කියලා හික්මෙන්. අන්න දැන් සතර මහා ධාතුම එකතු කරලා ගත්තොත් ඒකට අපි කියන රූපේ. රූපයට බැඳින්නෑ කියලා හික්මෙන්. රූපයට බැඳීගිය සිතක් මම් පවත්වන්නෑ කියලා හික්මෙන්. ඊළඟට වේදනා උපාදානස්කන්ධයටත් බැඳින්නෑ කියලා හික්මෙන්. ඒ වේදනාවට බැඳීගිය සිතක් පවත්වන්නෑ කියලා හික්මෙන්. සංඥාවට බැඳින්නෑ කියලා හික්මෙන්. සංඥාවට බැඳීගිය සිතක් මම පවත්වන්නෑ කියලා හික්මෙන්න කිය. සංස්කාරවලට බැඳින්නෑ කියලා හික්මෙන්. සංස්කාර උපාදානස්කන්ධයට බැඳීගිය සිතක් පවත්වන්නෑ කියලා හික්මෙන්. විඤ්ඥානයට බැඳින්නෑ කියලා හික්මෙන්න විඤ්ඥාන උපාදානස්කන්ධයට බැඳීගිය සිතක් පවත්වන්නේ කියලා හික්මෙන්න. දැන් එතකොට ආයිමත් කරකෝලා කියන්නේ වෙන විදිහකට ගන්නේ පංච උපාදානස්කන්ධ හැටියටත් අනිත්‍ය දකින්න කෙලේ කියන්න. ආයතන වසයෙන් ආධ්‍යාත්මික ආයතන වසයෙන් බාහිරායතන වසයෙන් විඤ්ඥානය හැටියට ස්පර්සය හැටියට ස්පර්සායතන හැටියට ඊළඟට ඒවැන් හටගන්න විඳීම වෙනම ගත්තා. ඊට පස්සේ පටවී ආපෝ තේජෝ වායෝ ආකාස විඤ්ඥාන කියල ඒ විදිහට කතා කර ආයමත් කරකෝලා කියනවා රූප වේදනා සංඥා සංකාර විඤ්ඥාන කියන පංච උපාදානස්කන්ධ වසයෙන් ඒ විදිහටත් බලන්න සතර මහා ධාතුන්ගෙන් හටගත් මේ රූපේටම මම බැඳින්නෑ කියලා හික්මෙන්. රූපයට බැඳීගේ සිතක් පවත්වන්නෑ කියලා සිහි කරන්න. එහෙනම් රූපේම අනිත්‍ය දුක්ඛ අනාත්මය ආදීනව සිහි කරන්න. ඊළඟට වේදනා උපාදානස්කන්ධය ස්පර්ශයෙන් හටගන්න ආයතන හයේම විඳීම. ස්පර්ශ වෙනස් වෙනකොට වෙනස් වෙන. ඒකත් අනිත්‍ය වශයෙන් සිහි කරන්න. ස්පර්ශයෙන් හටගන්න සංඥාව ඒකට අපි කියනවා සංඥා උපාදානස්කන්ධ. බැඳී යනවා තණ්හාවේ. ඒකට බැඳීගේ සිතක් පවත්වන්න එපා කියන. ස්පර්ශයෙන් හටගන්න චේතනාව සංස්කාර. සංස්කාරයන්ට බැඳීගේ සිතක් පවත්වන්න එපා. නාම රූප නිසා හටගත් ආයතන හයේම විඤ්ඥානයක් අනිත්‍යයි කියලා හිතන්න විඤ්ඥානයට බැඳීගේ සිතක් පවත්වන්න එපා. රූප වේදනා සංඥා සංකාර විඤ්ඥාන කියන පංච උපාදානස්කන්ධයට නොබැඳීගිය සිතක් පවත්වන්න කිය. එහෙම නම් පංච උපාදානස්කන්දීම අනිත්‍ය වසයෙන් දුක් වසයෙන් අනාත්ම වසයෙන්ම මෙනෙහි කරන්න ඕන පංච උපාදානස්කන්ධයට නොබැඳීගිය සිතක් විඤ්ඥානයක් පවත්වන්නන. ඊළඟට සාරිපුත්ත හාමුදුරුව කියනවා සිටුතුමනි මේ විදිහටත් හිතන්. ආකාසානංචායතනයට මම බැඳින් නෑ කියලා හික්මෙන්න කිය. විඤ්ඥානංචායතනයටත් බැඳින් නෑ කියලා හික්මෙන්. ආකින් චඥායතනයටත් බැඳින් නෑ කියලා හික්මෙන්න. නිව සංඥා නා සංඥායතනයටත් බැඳින් නෑ කියලා හික්මෙන්න. ඒවට බැඳීගිය සිතක් විඤ්ඥානයක් මම පවත්වන්නේ කියලා හික්මෙන්න කිය. එතකොට මේ කාමයන්ගේ මේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඥාන කියන මේ පංචුපාදානස්කන්ධ විදර්ශනා වඩාගෙන පංචකාමයන්ගෙන් හිත මිදෙන කෙනා කාමයන්ගෙන් මිදිල සමහර වෙලාවට රූප අරූප දේවල්වලට ඇලෙනවා. එක්ක අරූපී බ්‍රහ්ම තලවලට ඇලුම් කර. ආකාසානංචායතන විඤ්ඥානංචායතන ආකින් චඥායතන නීව සංඥා නා සංඥායතන කියන ඒවට ඇලෙන්න්න පුළුව. ඒවෑවත් ඇලීගිය හිතක් පවත්වන්න එපා කියනවා. ඒ සිතත් අනිත්‍යයේ කියලා ඒවට නොබැඳීගිය විඤ්ඥානයක් ඔබ පවත්වන්න කිය. දැම් මේ කියන්නේ රහත්තන් වහන්සේ නමකගේ හිතක ස්වභාවය රහත්වෙච්ච කෙනෙකුගේ විඤ්ඥානී ස්වභාවය ගැන තමයි සාරිපුත්ත හාමුදුරුව අනාත පිණ්ඩික සිටුතුමාට මේ ගාථාවලින් කියමින් මරණ මංචකේ ඒ විදිහ හිතක් පවත්වන්න කියලා තමයි මේ කියාගෙනයන්. එහෙම කියල සාරිපුත්ත හාමුදුරුව ආයමත් කියනො සිටුතුමනී මේ විදිහටත් ඔබ දැන් හිතන්. දැන් මේ බණකිවට බොහොම මරණාසන්න මොහොත දැන්. කියනවත් සිටුතුමනී මෙලවට
බැඳෙන්නේ කියලා හික්මෙන්. මෙලවට බැඳී ගිය සිතක් මම පවත්වන්නේ කියලා හික්මෙන්නකි. පරලවටත් බැඳෙන්නේ කියලා හික්මෙන්න පරලවට බැඳී ගිය විඤ්ඥානයක් පවත්වන්නේ කියලා හික්මෙන්නකි. දැන් ඊට පස්සේ මෙලව කිසිම දේකට බැඳෙන් එපා කිය. මෙලවට බැඳී ගිය සිතක් පවත්වන්නේ කියලා හික්මෙන්. පරලවට කෙනෙක් ඉතර මරණින් මත් යනේ මට එහෙනම් දිව්‍ය ලෝකෙ හරි බ්‍රහ්ම ලෝකෙ හරි එහෙම හිතක් පවතින්නත් පුළුවන්. එහෙම පවත්වන්නත් එපා. මෙලවට බැඳෙන්නත් එපා. පරලවට බැඳෙන්නත් එපා. නොබැඳී ගිය විඤ්ඥානයක් පවත්වනවා කියලා හික්මෙන්. දැම් මෙහෙම කියාගෙන යනකොට මේ පරම ගහම්බීර දේශනාව කරනකොට අනාත පිණ්ඩික සිටුතුමා වැදගෙන අහගෙන හිටිය. සිටුතුමාගේ ඇස්වල දෙපැත්තෙන් කඳුළු බේරෙන්න පටන්ගත්. සිටතුමා වැදගෙන අහගෙන ඉන්නවා සාරිපුත්ත හාමුදුරුව මේ පරම ගහම්බීර දේශනාව කරගෙන යනකොට සිටතුමාගේ ඇස්වලින් බේරෙන කඳුළු ඒම දෙපැත්තට බේරෙනවා. සාරිපුත්ත හාමුදුරුව ළඟම වාඩි වෙලා හිටිය ආනන්ද හාමුදුරුව බලාගෙන හිටිය සිටතුමාගේ ඇස්වලින් කඳුළු ගලනවා දෙපැත්තේ. ඒ වෙලේ ආනන්ද හාමුදුරුව අහනවා සිටුතුමනි අරමුණේම ඇලෙනවනේද අතහැරගන්න අමාරු ඉද කියලා ඇහුව. සාරිපුත්ත හාමුදුරුව ඇහුවා සිටුතුමනි අරමුණේ ගැලෙනවනේද අතහැරගන්න අමාරු දැහුව. සාරිපුත් මේ ආනන්ද හාමුදුරුව ඇහුවේ ආනන්ද හාමුදුරන්ට හිතුණා මේ අඬන්නේ මේ අතහැරගන්න බැරුව තමයි කියලා. එතකොට සිටුතුමා කියනවා අනේ ස්වාමීනි අතහැරගන්න බැරුව දුකක් ඇති වුණා නෙමෙයි. මම මෙපමණ කාලයක් බුදුරජාණන් වහන්සේ ඇසුරු කරා. මහරහතන් වහන්සේලා ඇසුරු කරා. නමුත් මට මේ වගේ පරම ගහම්බීර ගැඹුරු දේශනාවක් නම් මෙච්චර කාලෙකට අහන්න ලැබුණ නෑකි. ඇයි දැම් මේ දේශනාව මේ සාමාන්‍ය කෙනෙක්ගේ හිතක ස්වභාවය නෙමේ කෙලින්ම රහතන් වහන්සේ නමකගේ හිතක් වගේ නොබැඳී ගිය විඤ්ඥානයක් පිහිටව ගන්න හැටි තමයි සාරිපුත්ත හාමුදුරුව මරණ මංචකේ පරම ගහාම්බීරම දේශනාවක් කරන්න. එතකොට සිටුතුමාගේ ඇස්වලින් කඳුළු වැගිරමින් සිටුතුමා කියන අනේ ස්වාමීනී මං මෙච්චර කාලයක් බුදුරජාණන් වහන්සේත් ඇසුරු කරා මහරහතන් වහන්සේලාත් ඇසුරු කරා හැබැයි මට මේ වගේ පරම ගහම්බීර දේශනාවක් මට මීට කලින් අහන්න ලැබිලා නෑ. එතකොට සාරිපුත්ත හාමුදුරුව කියනවා සිටුතුමනි මේ වගේ ගැඹුරු ධර්ම කතාපි බොහෝ වෙලාවට ගිහි අයට නොවෙයි පැවිද්දන්ට තමයි කෙන මේ වගේ පරම ගහම්බීර දේශනාවන් කරන්න. එතකොට සිටුතුමා අන්තිම මොහොතේ ඉල්ලීමක් කරා. මරණාසන්න මොහොතේ පණයන්න කලින් අන්තිම ඉල්ලීම කරනේ ස්වාමීනී ගිහි ජීවිත ගත කරන අය අතරත් කෙලෙස් අඩුවයි ඉන්නවා. මේ වගේ පරම ගහම්බීර දේශනා වටහාගන්න නුවන තියෙන අය ගිහි ජීවිත ගත කරන අය අතරත් ඉන්නවා. ඒ නිසා මේ වගේ පරම ගහම්බීර දේශනා පැවිද්දන්ට විතරක් නෙමේ ගිහි ජීවිත ගත කරන අයටත් දේශනා කරන සේක්වා කියලා අනාථ පිණ්ඩික සිටුතුමා අන්තිම මොහොතේ ඉල්ලීමක් කරා. සාරිපුත්ත මහරහතන් වහන්සේ සිටුතුමාගේ ඉල්ලීම ඒ විදිහටම පිළිගත්ත කියන. උන්වහන්සේ නිහඬව ඒක පිළිගත්තා. පිළි අරගෙන සාරිපුත්ත හාමුදුරුව සිටුතුමනි ඔබ ඔය විදිහටම දැන් ඔය කියපු කාරණාම සිහි කරන්න කියලා සාරිපුත්ත හාමුදුරුව ඉතින් සිටුතුමාට ආශිර්වාද කළ නැකිට්ට. ආනන්ද හාමුදුරුවට නැකිටලා සිටු මැදුරින් එලියට බැහැලා ජේතවනාරාමි පැත්තට වැඩම කරා. ටික දුරක් යනකොටම එහෙම මේ ගැඹුරු ධර්මය සිහි කරගෙන සිටුතුමා එහෙම පණගිය. පණගියා නින්දෙම් පිබිදිය වගේ දෙව්ලොව අනාථ පිණ්ඩික දෙවියන් හැටියට දෙව්ලෝ පහළ වුණ. එදා දැම් බුදුරජාණන් වහන්සේගේ දැන් ආරාමිට සිටතුමා මැරුණ විතරයි පණගියා විතරයි සේවකයෝ ඉක්මනට දුවගෙන ඇවිල්ලා ඉස්සල්ලාම පණවිඩේ කිව්වේ ජේතවනයට. ඇවිල්ල බුදුරජාණන් වහන්සේට වන්දනා කළකිව ස්වාමීනී භාග්‍යතුන් වහන්ස අනාථ පිණ්ඩික සිටුතුමා මිය පරලෝ ගියා.
භික්‍ෂූන් වහන්සේලාට පණවිඩේ දැනුම් දුන්න දැම් මුළු නගරවාසීන්ටම සිටුතුමාගේ මරණයට පත්වීම ගැන පණවිඩේ පැතිරිලා ගිය. එදා රාත්‍රී දම්සභා මණ්ඩපයේ භික්‍ෂූන් වහන්සේලා රැස් වෙලා බුදුරජාණන් වහන්සේ දම්සභා මණ්ඩපයට වැඩම කරලා භික්‍ෂූන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි තථාගතයන් වහන්සේ වඩිනකොට කවුරු ගැන මොනව ගැනද සාකච්ඡා කර හිටියේ. දැන් අනාථපිණ්ඩික සිටුතුමා ඇරෙන්න වෙන කතාවක් නෑ මොකද ජේතවනයේම 54 කෝටියක් වියදම් කරලා හදලා පූජා කරපු හැම වෙලාවෙම භික්ෂූන් වහන්සේලාගේ අඩුපාඩු හොයලා බලපු අග්‍රදායකයා. දැන් බොහෝ කෙලෙස් සහිත භික්ෂූන් වහන්සේලා සිටුතුමාගේ ගුණ සිහි කර දුක් වෙනවා. රහතන් වහන්සේලා අනිත්‍ය ස්වභාවය සිහි කරගෙන ලෝක ධර්මතාවය මෙනෙහි කරා. බුදුරජාණන් වහන්සේ ධම්සභා මණ්ඩපයේදී අනාථපිණ්ඩික සිටුතුමාවම ගුණ වර්ණනා කරමින් එදා භික්ෂූන් වහන්සේලා අතර දහම් දෙසුවා. එහෙම බණ කියලා බුදුරජාණන් වහන්සේ රාත්‍රී 10 වෙනකොට ධම්සභා මණ්ඩපයෙන් නැගිටලා උන්වහන්සේ ගන්ධ කුටියට වැඩම කරා. බුදුරජාණන් වහන්සේ ගන්ධ කුටියට වැඩම කරලා ගන්ධ කුටියේ වැඩ ඉන්නකොට රාත්‍රී මැදියම් යාමේ මුළු ජේතවනයේම ආලෝකමත් කරගෙන විශාල දිව්‍යමය ආලෝකයක් ජේතවනාරාමයට ඇතුල් වුණා. ඇතුල් වෙලා බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටියේදී මේ ආලෝකයේ තුලින් දෙවි කෙනෙක් නිර්මාණය වෙලා දෙවිවරු එහෙම ගමන් කරන්නේ ආලෝකයක් හැටියට ඇවිල්ලා එහෙමම දෙවි කෙනෙක් හැටියට ස්වරූපේ මවාගෙන බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එකත් පස්සකින් වැඳගෙන ගාථා 4ක් කිව්ව මේ දෙවියා. ගාථා 4න් පළවෙනි ගාථාව කියනවා ඉදං හිතං ජේතවනං ඉසිසංගනි සේවිතං ආවුත්තං ධම්ම රාජේන ප්‍රීති සංජනනම් මම. සංඝ ඉරිසින් වහන්සේලා පිරිවරාගත්ත ධර්ම රාජානන් වහන්සේ මේ ජේතවන පුණ්‍ය භූමියේ වැඩ ඉන්න ආකාරي දකින්නකොට ප්‍රීති සංජනනම් මම. මගේ සිත ප්‍රීතියෙන් කුල්මත් වෙලා යනවා කියෝ. ඊළඟ ගාථාවෙන් කියනවා කම්මං විජ්ජාච ධම්මෝච සීලං ජීවිත මුත්තම ඒතේන මච්ඡා සුජ්ජන්ති නගොත්තේන ධනේනවා. යම් කිසි කෙනෙක් ධනය නිසාවත් සල්ලි නිසාවත් උපත නිසාවත් පිරිසිදු භාවයට පත්වෙන්නේ කෙනෙක්ගේ ජීවිතයේ පිරිසිදු භාවයට පත්වෙන්නේ කම්මං යාගේ ක්‍රියාවෙන් විජ්ජාච අවබෝධයෙන් ධම්මං ධර්මයෙන් සීලං සීලෙන් කෙනෙක්ගේ ජීවිතයක් පිරිසිදු භාවයට පත්වෙන්නේ යාගේ ක්‍රියාවෙන් අවබෝධයෙන් ධර්මයෙන් සීලෙන්මයි කෙනෙක් පිරිසිදු භාවයට පත්වෙන්නේ. ඊළඟ ගාථාවෙන් කියනවා තස්මාහි පණ්ඩිතෝ පෝසෝ සම්පස්සං අත්තමත්තනෝ යෝනිසෝ සුචිනේ ධම්මං ඒවං තත්ත විසුජ්ජති. යම් කිසි කෙනෙක් තමන්ගේ යහපත කැමති කෙනා තමන්ගේ ජීවිතය යහපත උදා කරගන්න කැමති නුවණැති කෙනා පණ්ඩිත කෙනා යෝනිසෝ සුචිනේ ධම්මං මේ ධර්මයේ නුවණින් විමසමින් යෝනිසෝ මනසිකාරයේමයි යෙදෙන්නට ඕනේ. හතරවෙනි ගාථාව කියනවා සාරිපුත්තෝච පඤ්ඤාය සීලේන උපසමේනච යෝපි පාර ගතෝ බික්කු ඒතාව පරමෝසියා. සංසාරයෙන් ඊතරට වැඩි මහරහතන් වහන්සේලා අතරින් ප්‍රඥාවන්තයන්ගෙන් අගතැන්පත් සාරිපුත්තයන් වහන්සේම අග්‍රයි කියලා ඔය ගාථාව කියලා එහෙම වන්දනා කරගෙන අතුරුදහන් වෙලා ගියා. වෙන මොකුත් කිව්වේ නැහැ. ඔය ගාථා 4 කියලා මේ දේවතාව අතුරුදහන් වුණා. බුදුරජාණන් වහන්සේ පසුවදා උදෑසනම ධම්සභා මණ්ඩපේට මුළු ජේතවනයේම වැඩ හිටිය භික්ෂූන් වහන්සේලා රැස් කරා. රැස් කරලා කිව්වා මහණෙනි ඊයේ රාත්‍රී තථාගතයන් වහන්සේගේ ගන්ධ කුටියට විශාල දිව්‍යමය ආලෝකයක් මවාගත්ත දෙවි කෙනෙක් ඇවිල්ලා මේ ගාථා 4 කියලා තථාගතයන් වහන්සේට වන්දනා කළ අතුරුදහන් වුණා.
පළවෙනි ගාථාවෙන් කියා හිටිය සංඝ ඉරිසින් වහන්සේලා පිරිවරාගෙන ධර්ම රාජාණන් වහන්සේ මේ ජේතවනේ වැඩ ඉන්නවා දකින්නකොට මගේ සිත ප්‍රීතියෙන් සතුටෙන් කුල්මත් වෙලා යනවා. යම් කිසි කෙනෙක් පිරිසිදු භාවයට පත් වෙන්නේ උපතින්වත් ගෝත්‍රයෙන්වත් නෙවෙයි, එයාගේ ක්‍රියාවෙන් එයාගේ අවබෝධයෙන් ධර්මයෙන් සීලයෙන් තමයි කෙනෙක් පිරිසිදු භාවයට පත් වෙන්නේ කියලා දෙවනි ගාථාවෙන් කියා හිටියා. ඊළඟට තමන්ගේ යහපත කැමති කෙනා තමන්ගේ ජීවිතයේ යහපත උදා කරගන්න කැමති නම් යෝනිසෝ මනසිකාරයේ මේදිලා ධර්මයේම විමසන්නට ඕන කියලා තුන්වෙනි ගාථාවෙන් කියා හිටියා. ස්වාමීනි බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, ඊළඟ ගාථාවෙන් කියා හිටියා මේ බුද්ධ ශාසනය තුල සංසාරයෙන් ඊතරට වැඩි මහරහතන් වහන්සේලා අතරින් ප්‍රඥාවෙන් අගතැන්පත් සාරිපුත්තයන් වහන්සේ අග්‍රයි කියලා මේ දේවතාව අතුරුදහන් වුණා කියනවා. එහෙම කියනකොටම ආනන්ද හාමුදුරු නැගිට්ටා. අර පිරිස අතරින් නැගිටලා කිව්වා ස්වාමීනි මට අවසරයි, ඔය නම් එකත් එකට අනාථ පිණ්ඩික දෙවියන්ම තමයි කිව්වා. බුදුරජාණන් වහන්සේ අහනවා ආනන්ද, ඔබ කොහොමද ඒ අනාථ පිණ්ඩික දෙවියන්මයි කියලා ඔබ ඔය තරම් විශ්වාසයෙන් කියන්නේ කොහොමද ඇහුවා? එතකොට කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම නම් ඒ සැක කරේ වෙන කිසි දෙයක් නිසා නෙමෙයි. මොකද ආනන්ද හාමුදුරු දිවසින් දැකලා නෙමෙයි. කියනවා ස්වාමීනි මට එහෙම හිතුනේ අනාථ පිණ්ඩික සිටුතුමා සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන අප්‍රමාණ පැහැදීමෙන් හිටියේ කියලා. ඔය හතරවෙනි ගාථාවෙන් සංසාරයෙන් ඊතරට වැඩි මහරහතන් වහන්සේලා අතර සාරිපුත්තයන් වහන්සේ අග්‍රයි කියලා ඔය ගාථාව කියලා අතුරුදහන් වුණේ නම් වෙන කිසිම දෙයක් නිසා නෙමෙයි, සාරිපුත්ත හාමුදුරන්ට තියෙන පැහැදීම නිසාමයි කිය. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද ඔබ ඉලක්කයට හිතුවා, ඔබ හරියට හරි ඊයේ රාත්‍රී තථාගතයන් වහන්සේ ඉදිරියේ පෙනී ඉඳලා ගාථා 4කින් වන්දනා කරේ අනාථ පිණ්ඩික දෙවියන් තමයි කිය. එතකොට අපිට පේනවා තමන්ගේ ජීවිතයේ තුළ මනුස්ස ලෝකෙදී 54 කෝටියක් වියදම් කළා ජේතවනේ හදපු සිටුවරයා දෙව්ලොවට ගිය ගමන් හැරිලා බැලුවේ මනුස්ස ලෝකේ තමන් හදපු ආරාමෙ දිහා. බුදුරජාණන් වහන්සේ සංඝයා පිරිවරාගෙන වැඩ ඉන්නවා දැකලා පළවෙනි ගාථාවෙම ඇවිල්ලා කියන්නේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සංඝ ඊශෙන් පිරිවරාගෙන ධර්මරාජාණන් වහන්සේ මේ ජේතවනේ වැඩ ඉන්නවා දකින්නකොට මගේ සිත ප්‍රීතියෙන් කුල්මත් වෙනවා කියලා. හතරවෙනි ගාථාවෙන් කිව්වේ තමන්ගේ ජීවිතේ තමන් සද්ධාවෙන් පැහැදිලා හිටියේ. ඒකනේ බුදුරජාණන් වහන්සේට ගිහින් කියන්න කිව්ව මං අසනීපයි කියලා. හැබැයි උන්වහන්සේ වෙහෙසවන්න එපා. ඊළඟට කියන්න කිව්ව සාරිපුත්ත හාමුදුරන්ට සිටුතුමාට බොහොම අමාරුයි අනේ මාව බලන්න එන්න කියලා මරණ මංචකෙත් පණවිඩය ඇරියේ සාරිපුත්ත හාමුදුරන්ට. එතකොට සාරිපුත්තයන් වහන්සේ ගැන ඒ ගාථාව කියලා අතුරුදහන් වුණා. එතකොට අදත් දෙව්ලොව අනාථ පිණ්ඩික දෙවියන් ඔය නමින්ම දෙව්ලොව වැඩ ඉන්නවා. එතකොට අපිට මේ බුද්ධ ශාසනය තුල මේ දේශනාවෙන් වැදගත්ම දේ තමයි මරණාසන්න මොහොතේ සාරිපුත්ත හාමුදුරුවෝ නිකන් හුරතල් කරන්න බොරු කියලා නෑ ඔයා මැරෙන්නේ නෑ එහෙම රැවට්ටුවද? නෑ. යථාර්ථය ඇත්ත කියන්න ඕන. ඒත් මැරෙන්න බය කරන එක නෙමෙයි. නමුත් ගැඹුරු ධර්මයේ සිහි කරවන්න ඕන. පරම ගාම්භීර ධර්මයේ මෙනෙහි කරවන්න ඕන. ඒක තමයි කෙනෙක්ව ධර්මයේ තුලින් බේර ගන්න තියෙන වටිනාම ක්‍රමය. ඉතින් එහෙමනම් ඒ උතුම් ධර්මය, ඒ අනිත්‍ය වූ ධර්මයේ ගැඹුරු පරම ගාම්භීර ධර්මය අපටත් මෙනෙහි කරගෙන අවබෝධ කරගෙන තුම් ධර්මයේම අවබෝධ කරගන්න වාසනාවම ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු.